කුවේට් රාජ්‍යයේ ඉන්න ඔයාලට ඉතාම විශේෂ පුවතක් තියෙනවා කියන්න. ඉතින් හැමදාමත් වගේ කුවේට් රාජ්‍යයේ තොරතුරු සිංහලෙන් රැගෙන එන අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියන ගමන් මුලින්ම කියන්න ඕන කිසිදු හේතුවක් මත තමාගේ පෞද්ගලික තොරතුරු හැඳුනුම්පත් අංක, පතාක අංක හෝ බැංකු ගිණුම් අංක කිසිම කෙනෙකුට දෙන්න එපා. ගොඩක් වෙලාවට කුවේට් රාජ්‍ය ආයතන විදිහට කතා කරලා ගෙවල් වල වැඩ කරන ගෘහ සේවිකාවන්, රියදුරු මහතුන් ඉලක්ක කරගනිමින් දුරකථන ඇමතුම් ලබා දී මෙම අංක ඉල්ලීමට යම්කිසි කණ්ඩායමක් විසින් කටයුතු කරනු ලබනවා. මෙන්න මේ පිරිස විසින් විශාල වශයෙන් මේ දිනවල කුවේට් රාජ්‍යයේ ජයටම කරගෙන යන යම්කිසි අපරාධයක් ගැන පොලිසියේ ඇස යොමු වන්නේ ඉන්දිය ජාතිකයෙකු විසින් කුවේට් දිනාර් 400ක් තම ගිණුමෙන් අතුරුදන් වී ඇති බවට කළ ඇමතුමක් සමගයි. ඉතින් මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මෙම අපරාධය ගැන විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් කුවේට් ටයිම්ස් පුවත්පත පවසන ආකාරයට කුවේට් අහමදි ප්‍රදේශයේ පොලිසියට පැමිණි ඉන්දිය ජාතිකයෙකු තමාට වූ සිද්ධිය මෙසේ පවසා තිබුණා. එහි පවසා තිබුණේ ඔහුගේ සිවිල් ID එක සහ බැංකු ගිණුම් අංකය යත්කාලීන කිරීමට අවශ්‍ය බව පවසා යම්කිසි පුද්ගලයෙකු, එසේත් නොමැතිනම් කුවේට් ජාතිකයෙකු එය ලබා ගැනීමෙන් විනාඩි 5කට පමණ පසු තමාගේ ගිණුමෙන් කුවේට් දිනාර් 400ක් අතුරුදන්ව ඇති බවයි. ඉතින් අපි අපගේ ලාංකික ප්‍රජාවට නැවත වාරයක් මතක් කර සිටිනවා මෙවැනි අපරාධවලින් වන හානිය වළක්වා ගැනීම සඳහා ඉතාම කල්පනාවෙන් කටයුතු කරන්න කියලා. ඉතින් ගිහින් එන්නම් නැවත නව වීඩියෝ එකක් සමග සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, නිරන්තරයෙන් දැනුවත් වන්න.